ඔයා ගාව සල්ලි නැත්තම් ඔයා හිතන්න ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා 30 දක්වා 2006 වල මේ AAT ක්වොලිෆිකේෂන් එකේ ඉඳලා 2500ක් 3000ක් අතර වගේ චාර්ට් ඇකවුන්ටන්ට් ඔයා ගාව සල්ලි නැත්තම් බැංකුවේ සල්ලි පාවිච්චි කරලා දිනු වෙන්න පුළුවන්ද? අහගෙන ඉන්න. අද මම ඔයාලට කියලා දෙන්නම් ඩෙබිට් කාඩ් එක යූස් කරොත්ද හොඳ ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරොත්ද හොඳ මේ දෙකෙන් මොකද්ද හොඳ කාඩ් එක කියලා මම කියලා දෙන්නම්. ඩෙබිට් කාඩ් එක කියන්නේ අපේම සල්ලි අපි බැංකුවට දාලා අවශ්‍ය වුණාම ATM කාඩ් එක දාලා ඒකෙන් අපි අපේ වීදම් කරගන්නවා. හැබැයි අපි මේ සල්ලි දාලා තියෙනකොට බැංකුව අපිට ගෙවන්නේ පොඩිම පොලියක්. මාසෙටම 2ක් 3ක් වගේ පොලියක්. දැන් බලමු ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ මොකක්ද කියලා. ක්‍රෙඩිට් කාඩ් ණයපත. ඒ කියන්නේ මම බැංකුවේ හොඳ ගනුදෙනුකරුවෙක් නම් මට බැංක් එකෙන් ඔෆර් කරනවා ක්‍රෙඩිට් කාඩ් එකක්. සමහරට මගේ ගනුදෙනු තත්ත්වය අනුව මගේ ආදායම් තත්ත්වය අනුව කාඩ් එකේ ලිමිට් එක ලක්ෂයක්, ලක්ෂ 5ක්, ලක්ෂ 10ක්. ඒ වගේ තත්ත්වයට යන්න පුළුවන්. 1 මිලියන් දෙනවා කියන්නේ බැංක් එකකින් යා හොඳම කස්ටමර් කෙනෙක්. ඉතින් අපි බලමු මේ කාඩ් එක කොහොමද යූස් කරලා අපේ මාසික වීදම් පියවගෙන පොලියක් නොගෙවා බැංකුවේ සල්ලි වලින් අපි කොහොමද ගේමක් ගහන්නේ කියලා. ඔයා හිතන්න ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා. පොදුවේ බැංකු සාමාන්‍යයෙන් දවස් 45ක ණය කාල සීමාවක් දෙනවා. ඒක දවස් 30 තමයි ට්‍රාන්සැක්ෂන් ඩේට් එක. ඒ කියන්නේ අපි 30 ඉවරලා ජූලි 1 ඉඳන් පටන් ගත්තා නම් ඔයාට පර්චේස් කරන්න පුළුවන් ජූලි 1 ඉඳන් 30 දක්වා. මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. මම AAT ක්වොලිෆයිඩ් වුණා 2006 වල. මගේ තව යාළුවෙක් හිටියා එයාත් මාත් එක්කම ක්වොලිෆයිඩ් වුණේ එකම ඉස්කෝලේ. ඉතින් එයාගේ යාළුවෙක් මම හිතන්නේ වැඩ කළා ස්ටෑන්ඩඩ් චාර්ටර් බැංක් එකේ. මේ AAT ක්වොලිෆිකේෂන් එකේ හින්දා මගේ යාළුවා හරහා ඒ පුද්ගලයා කතා කරලා ස්ටෑන්ඩඩ් චාර්ටර් බැංක් එකේ මට රුපියල් 50000ක ක්‍රෙඩිට් කාඩ් එකක් දුන්නා. මේ 2006. මට ඒ කාලේ මට ආදායම කියලා ආදායමක් තිබුණේ නැහැ. මම ට්‍රේනින් හිටියේ. මම ලංකාවේ ඩීඩින්ම ඔඩිට් ෆර්ම් එකක වැඩ කරා අවුරුදු 3ක් ට්‍රේනි කෙනෙක් විදියට 2004 ඉඳන් 2007 දක්වා. ඉතින් මේ 2006 කාලෙදි මට AAT සර්ටිෆිකේට් එකට ඒ ක්වොලිෆිකේෂන් එකට මට රුපියල් 50000ක ඒ කාලේ හැටියට ලොකු මුදලක් මට ලබා දුන්නා. මට ඒ කාලේ එලවන්ස් එක හම්බුනේ කියනවා නම් රුපියල් 2500ක් 3000ක් අතර වගේ ගාණක් හම්බුනේ. මට ඉතින් මේ 50000 හම්බුනාම ඒක මට ලොකු ගාණක් වුණා ඉතින්. අන්න ඒ වගේ. එතකොට දැන් අද නම් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් ACC වල ACC ක්වොලිෆිකේෂන් එකට, සීමා ක්වොලිෆිකේෂන් එකට ප්‍රොෆෙෂනල් බොඩි එක ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් බැංක්ස් බය නැතුව ක්‍රෙඩිට් කාඩ් එකක් ඉෂුව කරනවා. බය වෙන්න එපා. ක්‍රෙඩිට් කාඩ් එකක් ඉෂුව කරත් අරගන්න මම කියලා දෙන්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් හිර නොවි කොහොමද යූස් කරන්න කියලා. අපි ගමු එක්තරා මාසයක එනම් සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එක දෙන්නේ දවස් 30ක 45ක කාල සීමාවක් දෙනවා ණය ගෙවන්න. හැබැයි ඒක දවස් 30න් 30 තමයි බිලින් සයිකල් එක හැදෙන්නේ. අපි හිතමු මේ එන 2026 ජූනි මාසේ පළවෙනිදා මම කාඩ් එක පටන් ගන්නවා. එතකොට මට ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන් ජූනි මාසේ පළවෙනිදා සිට 30 වෙනිදා දක්වා මට බඩු මිලදී ගන්න පුළුවන්. එතන ඉඳන් මට තව ගෙවන්න දවස් 15ක් තියෙනවා. ඒ කියන්නේ මගේ බිලින් ඩේට් එක ඇවිල්ලා ජූනි මාසේ 30. ඒ වුණාට මම බැංක් එකට පේමන්ට් එක දාන්න ඕනේ ජූලි මාසේ 14. හෝ 15 ගණන් හදලා බලන්න. මේ දවස් අනුව දවස් 45ක මේ සාමාන්‍ය කාල සීමාවක් තමයි මම මේ කතා කරන්නේ. එතකොට අපි ඒ කාඩ් එකෙන් යම්කිසි භාණ්ඩයක් පර්චේස් කරනවා නම් කරන්න ඕනේ විදියකුත් තියෙනවා. දැන් මම ගිහිල්ලා ඒ කාඩ් එක අරගෙන ජූනි මාසේ පළවෙනිදා මොකක් හරි භාණ්ඩයක් පර්චේස් කරොත් මට එදා ඉඳන් ඒක ගෙවන්න දවස් 45ක් තියෙනවා. හරිද? මම ගිහිල්ලා මොලේ පාවිච්චි කරන්නේ නැතුව ඒ කාඩ් එකම යූස් කරලා මම 29 වෙනිදා මොකක් හරි භාණ්ඩයක් පර්චේස් කරා නම් මට දවස් 45ක් නැහැ. එතකොට තමයි මිනිස්සු හිර වෙන්නේ. ඒකට ප්ලෑන් කරලා
කරන්න ඕනේ ඒක. එතනින් ඉඳන් තියෙන්නේ 29 ඉඳන් තියෙන්නේ දවස් 15. ඊට පස්සේ කියනවා මට කාල සීමාවක් නැහැ මට දවස් 45ක් දෙනවකෝ නාය කාල සීමාව ක්‍රෙඩිට් පීරියඩ් එක එනකොට මට මේ එහෙම නැහැ මම පොලියට හිර වෙලා ලේට් පේමන්ට් වැදිලා කියලා මිනිස්සු මැසිවිලි නගනවා. මිනිස්සු ගොඩක් හිර වෙනවා කාඩ් හින්දා. ඉතින් මම කියන්නේ ඔයත් ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරනවා නම් කිසි දෙයකට බය වෙන්න එපා. කරන්න තියෙන ට්‍රාන්සැක්ෂන් ටික මාසේ මුල කරන්න. එතකොට තමයි දවස් 45 දක්වා කාල සීමාව අපිට යූස් කරන්න පුළුවන්. මතක ඇතුව ගෙවන්න තියෙන දවසට ලේට් පේමන්ට් වදින්න නැති වෙන්න, ඉන්ට්‍රස්ට් වදින්න නැති වෙන්න සම්පූර්ණ පේමන්ට් එකම සෙටල් කරලා දාන්න. අතේ සල්ලි නැත්තම් ඔයා ගාව රත්තරන් බඩුවක් හරි තියෙනවා නම් ඒක උගස් තියලා හරි මේ ක්‍රෙඩිට් කාඩ් එකේ සල්ලි සෙටල් කරලා දාන්න ඕනේ. එහෙම නැත්තම් යාළුවෙක්ගෙන් ඉල්ලලා හරි මේක සෙටල් කරලා දාන්න ඕනේ. මේක තියාගෙන ඔයා ඉස්සරහට පොලිය ගියොත් මේක වැල් පොලියක් විදිහට හැදෙනවා. ලේට් පේමන්ට් එක වදින්න තියෙන ඔයා මිනිමම් පේමන්ට් එක දාගෙන ගියත් ඔයාට සෑහෙන පාඩුයි. මොකද මේක අවුරුද්දට 133ක් 35ක් වගේ පර්සන්ටේජ් එකක් ඉන්ට්‍රස්ට් එකක් charge කරනවා අවුට්ස්ටෑන්ඩින් බැලන්ස් එකට. ඉතින් මම කියන්නේ බය නැතුව ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්න. ඩෙබිට් කාඩ් එක ටිකක් පැත්තකින් තියන්න. ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්න. මොලේ යූස් කරලා ඔයාට ගොඩ යන්න පුළුවන්. මේ ඔක්කොම බිස්නස් කරන කට්ටියත් අනිවාර්යෙන් එක ක්‍රෙඩිට් කාඩ් එකක් නෙමේ බැංක්ස් 5ක accounts තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් 5ක් 6ක් සමහර විට 10ක් යූස් කරන්න පුළුවන්. ඒ මිනිස්සු බිස්නස් කරලා දිනු වෙන්නේ තමන්ගේ සල්ලි වලින් වගේම බැංකුවේ සල්ලිත් පාවිච්චි කරලා. හැබැයි මෙතන පාවිච්චි කරලා ගොඩ යන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු ක්‍රෙඩිට් කාඩ් වල තවත් විස්තර සහිතව.